මාස 6න් A level කරවන්න පුළුවන්ද? ඔව් ලංකාවට මුලින්ම මාස 6න් A level කියන මේ සංකල්පය හඳුනා දුන්නේ මම 2009 අවුරුද්දේ. අපි කොමර්ස් ගත්තත් කලා ගත්තත් අපේ තියෙන ප්‍රධානම දේ තමයි තියරි රිවිෂන් පේපර්ස්. ඔය කියන කාරණා තුනම අන්තර්ගත වෙන්න ඕනේ. ඒකයි අපි කියන්නේ මැත් සයන්ස් අසමත් වෙච්ච දරුවන්ට එතනින් ජීවිතේ කඩා වැටෙනවා කියලා හිතන්න එපා. කලා විෂයන්ගෙන් තෝරගන්න. ඒ යවන්න පුළුවන් මග ශේෂ්ත්‍ර අපි දන්නවා. ඔයගොල්ලෝ ඒවට අපි අනිවාර්යයෙන් යොමු කරනවා. මොනවා කරන්නත් මේ කඩෙන් පයින් දෙපේ. ඒ නිසා මුලින්ම කෙටි කාලයෙන් හරි මාස 6 මේක කරගෙන උසස් පෙළ පාස් කරගන්න. අපේ රටේ අහුවෙච්ච නැති කුලකයක් ඉන්නවා. ඒ තමයි මැත් සයන්ස් කොමර්ස් වගේ විෂයන් කරලා ටෙක් කරලා ෆේල් වුණාට පස්සේ ඒ දරුවන්ට මොකද වෙන්නේ? මැත් සයන්ස් කරලා ෆේල් වෙච්ච දරුවෙකුට අපේ වගේ කෙටි කාලීන පාඨමාලාවකට ඇවිල්ලා අඩුම C2 S1ක් C3ක් දාගත්තොත් එයාට ඉතින් ලෝ පැත්තට යොමු වෙන්න පුළුවන්. ඒ වගේම C3ක සාමාර්ථ ගත්තොත් එහෙම බාහිර උපාධි කරන්න පුළුවන්. ඉතින් A2යි B1කේ 3ක් ගත්තොත් ඉතින් විශ්වවිද්‍යාල සහ ලෝ ෆැකල්ටි එක තියෙනවානේ. B3ක ප්‍රතිඵලයක් වයි ගත්තොත් එහෙම ලංකාවේ තියෙන විද්‍යාපීඨ 18ක් විතර තියෙනවා. එතකොට එතනින් විද්‍යාපීඨයට ඇතුල් වෙලා ඒගොල්ලන්ට රජයේ ගුරුවරු බවට පත් වෙන්න පුළුවන්.